අපි අද ෂණික පටස් කතා කරමු නෑ අද ෂණික පටස් කතා කරන්න වෙන්න හැමදාම අපේ ඔඩියෝ ඉංජිනේරින් සහ සවුන්ඩ් සිස්ටම්ස් ගැනම කතා කරලා හරියන්නේ නැහනේ. ඒ නිසා මේ පාර අපි හිතුවා වෙනස්ම විදිහක වැඩක් කරන්න. අද අපි හදන්නේ ප්ලේන් එකක්. විශේෂත්වය තමයි මේක රුපියල් 2000ක් වැනි ඉතාම සුළු මුදලකින් හදන්න පුළුවන් වගේම Wi-Fi පාවිච්චි කරලා HTML ඉන්ටර්ෆේස් එකක් කරහා ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන්ම පාලනය කරන්න පුළුවන් ඩිෆරෙන්ෂල් ත්‍රස්ට් RC ප්ලේන් එකක් වීම. රුපියල් 2000ක් ඇතුළත මේ වැඩේ කරගන්න අපිට අවශ්‍ය කරන කම්පොනන්ට් ලිස්ට් එක මෙන්න මේ වගේ. Node MCU එකක්, AO3404 MOSFETs දෙකක්, Coles motors and propless, clockwise and counterclockwise propless එක බැගින් දෙකක් ඕනේ, 1S LiPo battery එකක්, මම මෙතනදී පාවිච්චි කරන්නේ 500 mAh TP4056 charging module එකක්. ඊළඟට අපි කතා කරමු aerodynamics ගැන. ප්ලේන් එකක් අහසට එසවෙන්නේ කොහොමද? මේක තේරුම් ගන්න අපි බර්නෝලිස් ප්‍රින්සිපල් එක සහ තටුවේ හැඩය එහෙම නැත්නම් එයා ෆොයිල් එක බලන්න ඕනේ. තටුවේ වක්‍ර හැඩය නිසා උඩින් යන වාතයට වැඩි දුරක් ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැඩි වේගයකින් ගමන් කරන්න සිද්ධ වෙනවා. බර්නෝලි සිද්ධාන්තයට අනුව තරලයක වේගය වැඩි වන විට එහි පීඩනය අඩු වෙනවා. යටින් යන වාතයේ පීඩනය වැඩි නිසා තටුව ඉහළට තල්ලු වෙනවා. එහෙම නැත්නම් ලිෆ්ට් වීමක් සිද්ධ වෙනවා. ගණිතමය වශයෙන් මේක දක්වන්නේ මෙහෙමයි. p ධන භාගය ρ v වර්ගය සමානයි නියතයක්. ඒ කියන්නේ වේගය v වැඩි වෙද්දී පීඩනය P අඩුවෙන්න ඕනේ. තටුවක් හදද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන රහසක් තියෙනවා. තටුවේ පළලින් හරියටම 4න් 1ක දුරකදී තමයි තටුවේ උසම ලක්ෂ්‍යය තියෙන්න ඕනේ. එතකොට තමයි උපරිම ලිෆ්ට් එකක් ලැබෙන්නේ. ප්ලේන් එක ස්ථාවරව පියාසර කරගන්න නම් මෙන්න මේ මිනුම් ටික අත්‍යවශ්‍යයි. අපි මේන් වින් එක දිහා බැලුවොත් එහෙම පළල මිලිමීටර් 400ක් සහ දිග මිලිමීටර් 100ක්. මේ තටුවල ඩයහෙඩ්‍රල් ඇන්ගල් එක, ඒ කියන්නේ මේ මැදින් ඉහළට නවා ඇති ප්‍රමාණය අංශක 10ක් විය යුතුයි. මේකෙන් ප්ලේන් එකට ඉබේම සම්බරතාවයක්, එහෙම නැත්නම් self stability එකක් ලැබෙනවා. horizontal stabilizer එක පළල මිලිමීටර් 140ක් සහ දිග මිලිමීටර් 60ක්. අපි තටු සහ horizontal stabilizer එක සම්බන්ධ කරන්නේ barbecue sticks දෙකකින්. මුළු ප්ලේන් එකේ දිග එහෙම නැත්නම් මේ fuselage length එක මිලිමීටර් 400ක් විතර වෙන්න තියාගත්තොත් ගොඩක් හොඳයි. මෝටර්ස් දෙක සහ ප්‍රොපලර්ස් හයි කරගනිද්දී එක මෝටරයක් clockwise කරකෙද්දී අනිත් මෝටරය counter clockwise කරගෙන අනිවාර්යයෙන්ම ඔබ බලා ගන්න ඕනේ. ඇයි අපි එහෙම කරන්නේ? මෝටර දෙකම එකම අතර කැරකුණොත් ටෝක් ඉෆෙක්ට් එක නිසා ප්ලේන් එකේ කඳ විරුද්ධ පැත්තට කැරකෙන්න උත්සාහ කරනවා. මෝටර දෙක දෙපැත්තට කැරකීමෙන් මේ බලය කැපිලා ගිහින් ප්ලේන් එක කෙලින් ආසෙ රැඳෙනවා. මෝටර් ඩ්‍රයිව් කරන්න සර්කිට් එකක් මම නිර්මාණය කරා. මේක නම් තෝරගත්තේ AO3404 MOSFET එක. මගේ ඩීලර් ළඟ තිබුණු මේ වැඩට ගැලපෙන එකම SOT23 වර්ගයේ MOSFET එක තමයි මේක. ඇයි අපි මේ AO3404ම පාවිච්චි කරන්නේ? SOT23 පැකේජ් එක. මේක ඉතා කුඩා සර්ෆස් මවුන්ට් පැකේජ් එකක්. බර අඩු කරගන්න මේක මට ලොකු උදව්වක් වෙනවා. MOSFET එකක් වැඩ කරන්නේ ඉලෙක්ට්‍රොනික වෑල් එකක් වගේ. ගේට් එකට වෝල්ටේජ් එකක් දුන්නාම ඩ්‍රේන් එක සහ සෝස් අතර channel එකක් හැදිලා විදුලිය ගලාගෙන යනවා. එතකොට මෙතනදී වැදගත්ම දේ තමයි ගේට් threshold voltage එක. මේක ඔන් වෙන්න ඕනේ ඉතාම අඩු වෝල්ටේජ් එකක්. 0.7 volts 1.4 volts වගේ ගොඩාක් අඩු වගේක්. අපේ Node MCU එකෙන් දෙන output එක 2.8 volts විතර තමයි maximum යන්නේ. ඒ නිසා කිසිම අපහසුතාවයකින් තොරව මේ MOSFET එක 100%ක් switch කරන්න ඒක හොඳටම ඇති. අනිත් දේ තමයි මම මේක පාවිච්චි කරන ලොකුම හේතුව උනේ මේ කුඩා chip එකට 5 ampere වැනි ඉහළ ධාරාවක් දරා ගන්න පුළුවන්. අපිට motors control කරද්දී ඒක ලොකු උදව්වක් වෙනවා. අපි වේගය පාලනය කරන්නේ voltage එක අඩු කරලා නෙමෙයි. අපි පාවිච්චි කරන්නේ pulse width modulation PWM. අපි මෝටරේ තප්පරයකට 10 වාරයක් on off කරනවා. කාලෙන් 50%ක් on ලා තිබුණොත් 50% of duty cycle. මෝටරේ භාගයක වේගෙන් කරගෙනවා. මේ කියන PWM කියන පුළුල් මාතෘකාව ගැන ඉක්මනින්ම වෙන වීඩියෝ එකක් මම ඔයාලට අරගෙන එන්නම්. අපි ළඟට බලමු මේ සර්කිට් එක දිහා. TP4056 බැටරි එක ආරක්ෂිතව charge කරගෙන මම මේක පාවිච්චි කරනවා. ඊළඟට මම පාවිච්චි කරනවා 10 kilo ohms pull down resistors. Node MCU එක පණ ගැන්වෙන වෙලාවෙදී gate pin එක floating තත්ත්වයේ තිබිලා motors නිකරුණේ කරගෙන එක නවත්ත ගන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඊළඟට මෙතන පාවිච්චි කරලා තියෙනවා flyback diodes 1N4007. මෝටරේ නතර කරද්දී ඇතිවන භයානක EMF වලින් අපේ පුංචි MOSFET එක පිච්චෙන එක මේකෙන් වළක්වනවා. මම මේ 1000 mAh capacitor එක පාවිච්චි කරලා තියෙන්නේ motors පණ ගැන්වෙද්දී battery voltage එක එකපාරටම බහැලා Node MCU එකේ Wi-Fi stuck වෙන්න. එහෙම නැත්නම් මේකට කියනවා brown out වෙනවා කියලා අපි. නවත්තන්න තමයි මේ ලොකු කැපැසිටර් එක දැම්මේ. අන්තිමට වැදගත්ම දේ center of gravity CG. මේක ප්ලේන් එකේ බර සමබර වන ලක්ෂ්‍යය. අපි මේ CG එක තියන්න ඕනේ තටුවේ ඉදිරි කෙළවරේ ඉඳන් හරියටම 3 එකක් පිටුපසට වෙන්න. ඇයි ඒ? බැටරිය ගොඩක් ඉස්සරහට ගියොත් ප්ලේන් එක නෝස් එකෙන් බිම වදිනවා. අපි ඒකට කියනවා නෝස් හෙවි අවස්ථාවක් කියලා. පස්සට ගියොත් පාලනයෙන් තොරව අහසේ කැරකෙනවා. අපි මේකට කියනවා ටේල් හෙවි අවස්ථාවක් කියලා. ඒ නිසා බැටරිය එහා මෙහා කරලා මේක හරියටම සෙට් කරගන්න ඕනේ. මේක පාලනය කරන්නේ අපිම කෝඩ් කරපු HTML ඉන්ටර්ෆේස් එකකින්.
මේක සම්පූර්ණ කරගන්න මේ පියවර අනුගමනය කරන්න. මුලින්ම පරිගණකේ Arduino IDE එක පාවිච්චි කරලා බෝඩ් එක විදියට Node MCU 1.0 තෝරලා අදාළ පෝට් එක දීලා අපි මේ ලියපු සම්පූර්ණ කෝඩ් එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ප්ලේන් එකට බැටරි සම්බන්ධ කරලා ඔයාගේ මොබයිල් ෆෝන් එකේ Wi-Fi on කරන්න. එතන තියෙයි voltage diaries plane කියලා network එක. ඒකට connect වෙන්න. password එක තමයි 1 2 3 4 5 6 7 8. ඊළඟට ෆෝන් එකේ browser එකට ගිහිල්ලා Chrome එහෙම නැත්නම් Safari open කරලා IP address එක විදියට 192.168.4.1 කියන IP address එක දෙන්න. එතකොට ඔයාලට අපි මේ කතා කරපු ESP plane remote interface එක බලා ගන්න පුළුවන්. මුලින්ම උඩ තියෙන connect switch එක on කරාම plane එක arm වෙනවා. පියාසර කරන්න සූදානම් වෙනවා. වම් පැත්තේ කහපාට thrust rider එක ඉහළට කරද්දී motor වල වේගය වැඩි වෙනවා. දකුණු පැත්තේ තියෙන කහපාට left right slider එකෙන් plane එක හරවන දිශාවත් යටින් තියෙන තැඹිලි පාට trim slider එකෙන් plane එකේ fine tuning කරගන්න පුළුවන්. මේ හැමදේම කරාට පස්සේ මට ආයේ මෙන්න මේ වගේ output එකක්. තාක්ෂණික දේවල් ගොඩක් ඉගෙනගෙන හදපු මේ ප්ලේන් එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාලට මේ ප්ලේන් එක ගෙදරදීම හදන්න ඕන නම් ඔයාලට අවශ්‍ය කරන ප්‍රෝග්‍රෑම් එක මම පල්ලෙහා ලින්ක් එකක් දාලා තියෙනවා. අපිට subscribe එකක් දාන්නත් අමතක කරන්න එපා.